මෙච්චර වටින දහමක් තියන් කොහෙද යන්නේ? ඔයත් දන්නවද ලලාට ධාතුන් වහන්සේ වැඩ හිටින්නේ ලංකාද්වීපයේ සේරුවිල මංගල මහා සෑයේ. තථාගතයන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ. සිවතරුන් නාග ලෝකෙන් ගෙන ආපු කේශ ධාතුන් වහන්සේලාත් එක්කයි සේරුවිල මහා සෑයේ වැඩ හිටින්නේ. දකුණු වකු ධාතුන් වහන්සේ තූපාරාම දාගැබ් වහන්සේ තුල වැඩ හිටිනවා. යටිවන් දළදා වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වැඩ හිටිනවා. උඩුවන් දළදා වහන්සේ යටාල වෙහෙරේ තිස්ස මහාරාමේ වැඩ හිටිනවා. සෙල්ලිපි දෙකක් තියෙනවා ඔප්පු කරන්න පුළුවන්. එක දළදා වහන්සේ නමක් දකුණු දළදා වහන්සේ තාත්සා දිව්‍ය භවනේ අනිත් දකුණු දළදා වහන්සේ සෝමාවතී චෛත්‍යයේත් වැඩ හිටිනවා. වම්මකු ධාතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ සලුමින සෑයේ වැඩ හිටිනවා. ග්‍රීවාස්ති ධාතුන් වහන්සේ පින්වත්නි මහියංගන මහා සෑයේ මහා සුමන දෙවියන්ට පූජා කරපු දීපු මේ කේශ ධාතුන් වහන්සේලාත් සමග මහියංගන දාගැබ් වහන්සේ තුල වැඩ හිටිනවා. තථාගතයන් වහන්සේගේ දෙබම් මැද වැඩ හිටපු ඌර්ණ රෝම ධාතුන් වහන්සේ දක්ෂිනාවර්ත වෂ්ටවංක මාණික්කය තුල තැන්පත් කරලා මිහින්තලා මහා සෑයේ තැන්පත් වෙලා තියෙනවා. නක ධාතුන් වහන්සේලා පින්වත්නි දීඝවාපි චෛත්‍යයේ තැන්පත් වෙලා තියෙනවා. කේශ ධාතුන් වහන්සේලා ගිරිහඬු සෑයේ තැන්පත් වෙලා තියෙනවා. මාවතගම මකුලාන අරම්පල ඒ දාගැබ් වහන්සේ තුල තැන්පත් වෙලා තියෙනවා. මකුලාන දාගැබ් වහන්සේ තුල දන්නවනේ කුරුණෑගල මාවතගම තියෙනවා අරම්පොල කියලා ගමක්. ඒක මකුලාන කියලා චෛත්‍යයක් තියෙනවා. මේ චෛත්‍යයේ තැන්පත් වෙලා තියෙනවා. අම්බලන්තොට වලවේ ගඟ ළඟ තියෙනවා සෑයක් හදලා ගිරිහඬු සෑය. ඒ සෑයේ තැන්පත් වෙලා තියෙනවා. ගෝඨපබ්බත විහාරේ හම්බන්තොට තැන්පත් වෙලා තියෙනවා කේශ ධාතුන් වහන්සේලා. රන්න හුංගම අතර තියෙනවා කලමැටිය කියලා විහාර නවයක්. ඒ විහාර නමේ මැද සෑයේ වැඩ සිටිනවා කේශ ධාතුන් වහන්සේලා. පුරාණ තංගලු මහා විහාරේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තියෙනවා. මුතියංගන චෛත්‍යයේ බුදුරජාණන් වහන්සේගේ දාඩිය මුතු ඇට බවට පත් වෙලා දෙවිට වැටුණා. ඒ මුත්තක ධාතුන් වහන්සේලා ඉන්දක දෙවියෝ නිදන් කළා කේශ ධාතුන් වහන්සේලා සමග මුතියංගන සෑයේ බදුල්ලේ නගර මැද්දේ සිදුහත් කුමාරයා කේසච්ඡේදනය කරපු මගුල් කඩුව බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ඒ රන් ආසනයත් සමග කේශ ධාතුත් සමග මහා ഘോഷ දෙවියන්ට දීපු කතරගම කිරිවෙහෙරේ තැන්පත් වෙලා තියෙනවා. අනුරාධපුර සුද්ධ නගරයේ ජේතවනාරාම මහා දාගැබ් වහන්සේ තුල කේශ ධාතුන් වහන්සේලා තථාගතයන් වහන්සේ ඉන්නට බඳුවේ පටි ධාතුන් වහන්සේගෙන් කොටසකුත් තැන්පත් වෙලා තියෙනවා. අස්සි ධාතුත් සමග තව පින්වත් ලංකාවේ කොච්චර චෛත්‍යවල කේශ ධාතුන් වහන්සේලා වැඩ හිටිනවද? එපමණක් නෙමෙයි තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ 8න් එකක් ධාතු ද්‍රෝණයක් ධාතු ලක් දිවට අලංකාරයක් වැනි වසදෘශ ස්වර්ණමාලී මහා දාගැබ් වහන්සේ තුල අනන්ත ආශ්චර්යයෙන් යුක්තව වැඩ සිටිනවා. තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සධාතුක කුන්තායුධේ රාජකීය සංකේතේ පින්වත්නි දුට්ඨ ගාමිණී අබේ මහ රජුරුවන් වහන්සේගේ කාලේ ජයකුන්තේ කුන්තායුධේ තුල තැන්පත් වෙච්ච මිරිසවැටි මහා දාගැබ් වහන්සේ තුල තැන්පත් වෙලා තියෙනවා. පින්වත්නි දේවානම්පියතිස්ස මහ රජුරුවන් වහන්සේ යොදුනෙන් යොදුන දාගැබ් වහන්සේලා සරක් ධාතු නිදන් කරලා හැදුවා. දාගැබ් වහන්සේ. එපමණක් නෙමෙයි තථාගතයන් වහන්සේගේ පාත්‍ර ධාතුන් වහන්සේ සතරවරම් දෙවියෝ පූජා කරපුවේ ශිලා පාත්‍ර 4 එකක් වෙලා උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දාන වැළඳුවේ පාත්‍රේ. කොහෙදද වැඩ හිටින්නේ? ලංකාවේ. ඔය යට්ටෝගොඩ නුවර යනකොට හන්දියක් තියෙනවා. වමට හැරිලා යන්න පුළුවන් බෙලිගල චෛත්‍යය තැන්පත් වෙලා තියෙනවා. තඹසන්නසේ කොටලා තියෙනවා. 6 වෙනි පෙරකුම්බ රජතුමාගේ කාලේ. කවුරුවත් සලකන්නේ බුදුරජාණන් වහන්සේගේ චීවරයක් නිදන් කරලා තියෙන ලෝකේ එකම රට ලංකාව. සිවුරු දාගැබ කැලණිය. මණික් පුටු දෙකක් ලංකාවේ වැඩ හිටිනවා. නාගදීපේ සහ කැලණිය. පින්වත්නි මේ වගේ පින්වන්ත රටක් තුන් ලෝකේ කොහෙද තියෙන්නේ? ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ මහා ශාඛාව අනුරාධපුර සුද්ධ නගර උඩමළුවේ අදත් වැඩ හිටිනවා. අෂ්ටඵල දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ලංකාව පුරා වැඩ හිටිනවා. කොළඹට නුදුරින් බෙල්ලන් විල තියෙනවා. අපේ බෝධි වර්ණනාව සද්දාසීල ස්වාමීන් වහන්සේ එළි වෙනකම් කළා. ඉන්පස්සේ බෝධීන් වහන්සේලාට ආරක්ෂා රැකවරණ රංවටවල් හිටන් ගැහුවා පන්සල්. ඔය වඳුර වේයන් ගොඩට ටිකක් එහා. කෝච්චි යනකොට පේනවා දෙතිස්ඵල බෝධීන් වහන්සේ. ගාල්ලේ පරගොඩ, වැලිගම අග්‍රබෝධි විහාරේ, කසාගල හම්බන්තොට, බුත්තල හප්පෝරුව, සිතුල්පව්ව, මහියංගනේ, මුතියංගනේ. ඔය රත්නපුරේ යනකොට බෝධීන් වහන්සේලා දෙනමත් වෙන ගොඩකවල පොලිසිය ළඟින් හැරිලා දකුණු පැත්තට ගිහම මල්වැස්සාවේ හැරලා තියෙනවා. ගණේගම
ඔය රත්නපුර යනකොට ලෙල්ලෝ පිටිය කිට්ටුව තියෙන්නේ. පාරායින ඒ බෝධීන් වහන්සේ පින්වත් මෙච්චර පිනක් තියෙන රට තුන් ලෝකෙ කොහෙද තියෙන්නේ?